සුබ උදෑසනක් වෙන්න එක ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවනේ. සුබ උදෑසනක් වෙන්න එක ප්‍රාර්ථනා කරත් ඔන්න අවාසනාවන්ත සිදුවීමක් තමයි නැවතත් වාර්තා කරන්න වෙලා තියෙන්නේ. මේ කුරිරු සාපලත් යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට ඔන්න නැවතත් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තෙල් ගබඩා සංකීර්ණයකට අදත් ප්‍රහාරයක් එයත් වෙලා තියෙනවා කියන කාරණාව වාර්තා කරලා තියෙනවා. ඊ රාත්‍රී 12:00 විතර එල්ල වුණු ප්‍රහාරයේ ප්‍රතිඵලය තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් නැවත ඔයගොල්ලන්ට ඇහෙන සයිරන් නාදය පාන්දර 4:00ට වගේ 4:00ට 5ට නැවත සයිරන් නාද ටිකක් තුනා. ඉතින් එහි ප්‍රතිඵල තාම වාර්තා වෙලා නැහැ. කුමක්ද වෙලා තියෙන්නේ කියන කාරණාව. ඉතින් මේ 12:00 විතර ප්‍රහාරයේ ප්‍රතිඵලය තමයි මේ වාර්තා වෙලා තින්නේ. තුන්වෙනි වටේට දැම්මේ ප්‍රහාර එල්ල කරේ. ගුවන්තොටුපළට තුන්වෙනි වටේටත් උන නැවත ප්‍රහාර දියත් වෙලා තියෙනවා. ඉතින් තේරෙන්නේ නැහැ කවදා මේ ගුවන්තොටුපළින් අපිට ප්‍රයාස කරන්න ලැබෙයිද කියන කාරණාව. ඉතින් මේ හා සමානම මේ කලාපෙටම තව නැවත ප්‍රහාර දියත් වුණා. ඉතින් එහි ප්‍රතිඵල තාම වාර්තා වෙලා නැහැ. කොහොමද කියන කාරණා අපි ඒ පිළිබඳව කතා බහ කරමු. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔන්න කුවේට් එකේ රැඳී සිටින ඔබට මේ පණිවිඩය අරගෙන යනවා. ඊයේ රාත්‍රී 12:00 ප්‍රහාරය වෙලා තියෙන්නේ කුවේට් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. එහෙම නැත්නම් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තෙල් ආශ්‍රිතව තියෙන තැනකට තමයි මේ ප්‍රහාර දියත් වෙලා තියෙන්නේ. ඉතින් රූපරාමු සතුව තිබුණත් වීඩියෝ පට තිබුණත් ඔබට ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව නැහැ. ඉතින් ආදරණීය යාළුවනේ ප්‍රාර්ථනා කරන්න මේ ලෝකයට සාමය උදා වෙන්න කියලා. මේ පුරිරු ව්‍යසනය මේ ලෝකවාසී හැමදෙනාම මේ පත්වලා තියෙන මේ යුද්ධ බිය තත්ත්වය නිමා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මොකද හෙට දවසටත් මේ යුද්ධය ඉදිරි තප්පරටත් මේ යුද්ධය ඇදගෙන ගියොත් මේ ලෝකේ අඳුරුතම යුගයකට යන්න බොහෝ සේද කඩ තියෙනවා. දැන් මේ ඉරානය විසින් එල්ල කරන ප්‍රහාරයන් මේ විදිහට දරාගෙන සිටින්න පුළුවන්ද මේ කලාපයට කියන කාරණාව යම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දැන් අපි ගත්තාම කුවේට් රටේ මේ හදවත බඳු ස්ථාන. ඔයගොල්ලෝ දන්නවා මේ හරහා තමයි ගමන බිමන සිද්ධ වෙන්නේ බොහෝ දෙනෙක්. එතකොට ආහාර පාන ටික ගුවන් යාන හරහා මේ රටට එන්නේ මේ තැන් වලින් වරායෙන් මේ තැනින්. හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ? මේ සියලු දේවල් අඩපණ වෙලා තියෙනවා. ඉතින් දරාගෙන ඉන්න පුළුවන් වේද අපිට තව තවත් කියන කාරණාව කල්පනාවට එනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ කෙසේ කොහොම හරි ඉතින් ඔන්න අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙලා තියෙන්නේ. නැවත තුන්වෙනි වටෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර දියත් කරලා තියෙනවා. තෙල් ගබඩා සංකීර්ණයකට තමයි මේ ප්‍රහාර දියත් වෙලා තියෙන්නේ. ඉතින් විශාල ගිනි දැල්න ගෙමින් තියෙනවා. තේරෙන්නේ මොකද්ද මේ ක්‍රූර පාලකයෝ අපිට ඉතුරු කරන්න කියන කාරණාව. මේ ලෝකේ උපනුපන් දරු පැටවුන්ගේ අනාගතය විනාශ කරන්න මොන අයිතියක්ද කියන කාරණාව හිතට එනවා නේද? සාපලත් නායකයෝ ලෝකෙම පාලනය කරන්න නැත්නම් ලෝකේ බලවත් වූ විදිහට ඉන්න මේ පාලකයෝ මේ විදිහට හැසිරීම සාපයක්. මේක සාපයක්. අපි ප්‍රාර්ථනා කරමු ලක්වාසී ලෝකවාසී හැමදෙනාම ඔයගොල්ලෝගේ ආගම දහම අනුව මේ කුරිරු යුද්ධය හැකි ඉක්මනින් නිමා වෙන්න කියලා. ප්‍රාර්ථනාව වැදගත්. පිසු චේතනාවෙන් මේ ප්‍රාර්ථනාව කරන්න. ඔයගොල්ලෝ අපි දන්නවා අපි ආගම අනුව ගීතිකා කියලා නේද? නැත්නම් පිරිත් දේශනාවන් කරලා අපි ප්‍රාර්ථනා කරනවා ලෝකෙට සාමය උදා වෙන්න ඇති. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු නැවතත් අපේ ආගම දහම අනුව මේ ලෝකෙට සාමය උදා වෙන්න කියලා. නිරන්තරයෙන්ම. ඉතින් වෙන කළ යුතු දෙයක් නැහැ. එකම දේ තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ආදරණීය යාළුවනේ හරිම කනගාටුයි මේ සිදුවීම් වාර්තා කරනවීම ගැන නිරන්තරයෙන් ඔයාලත් එක්ක කතා කරනවා. මම දන්නවා ඔයාලගේ බලාපොරොත්තු කොයිතරම්ද කියන කාරණාව. නමුත් අපේ බලාපොරොත්තු ඇස්පනා අපිට සුණු කරමින් තමයි මේ දේවල් අපිට වාර්තා කරන්න වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට කියන්න වෙලා තියෙන්නේ. ඉතින් පරිස්සමෙන් ඉන්න තැන්වල ඔබේ ආගම දහම අදාගෙන ඉන්න තැන්වල පරිස්සමෙන් ඉන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. එලිපහලට යන්න එපා. මොකද ඉතා බරපතල ගණේ ප්‍රහාරයන් දියත් වෙනවා. ඒවා ලොකු විශාල යකඩ කැබලි විදියට නේම තියෙනවා. ඒවා මේ රටවල ආරක්ෂක අංශ උඩදීම
විනාශ කරත් ඒවා පහතට කඩා වැටෙන සුම්බුන් විදිහට ඒ දේවල් ඒ පිපිරීමත් එක්ක සමහර කිලෝමීටර් ගණන් ඈත විසිරෙනවා ඒවා. ඒක නිසා ඔබ පිපිරෙන තැන කොතන වුණත් ඔබ ඒ සයිරන් නාදය ඇහෙනකොට ඔය ශබ්ද ඇහෙනකොට එලිමහනට එන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. ඉතින් ගිහින් එන්නම්. අපි නැවතත් කුමක්ද වෙලා තියෙන කලාපේටම කියන පණිවිඩයත් අපි අරගෙන ඔබත් එක්ක සමීප වෙන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුත් සරණයි.